තෙරුවන් සරණයි වෙද මහත්තයා. මම අද උදේ ආවා මේ කැලණිය වඳින්න. මම නිතරම එනවා කැලණිය වඳින්න. ඉතින් අද හොඳට වැඳ ගන්න ලැබුණා මට. කිසිම බාධාවක් නැහැ. වඳිනකොට සෑහෙන දාඩිය දැම්මා. හොඳට දාඩිය බිඳක්වත් දාන්නේ නැහැ. එතනින් උඩට නගිනකොටම තොටහින ගහපන් කියනවා. ඒව මුකුත් කිව්වේ නැහැ. ඉතින් මං හිතනවා වෙද මහත්තයා මගේ මේ වැඩේ කරයි කියලා. මොකද අපි දෙයකට අත ගැහුවාම අපිට හොඳක් තියෙන්න එපා නරකක් වෙන්න බැහැනේ. ඉතින් අනිත් තැන් වල මට කරේ සල්ලි අරගෙන සේරම මේ දවස් 3යි 4යි හරියට ඉන්නේ. ඉතින් මම මේ ධාතු මන්දිරේ ඉඳලා මේ වෙද මහත්තයාට මේ කතා කරන්නේ කැලණියේ. මේ ඉතින් ගොඩාක් පින් වෙද මහත්තයාට යන්න වෙද මහත්තයාගේ හිතේ තියෙන පින් දහම් කරගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ ධාතු මන්දිරය ඇතුළේ ඉඳලා. අපි වගේ අය සුවපත් කරලා සත්‍යයෙන් සුවපත් කරලා බොරුවක් නොකර දෙයනේ කියලා මට හිතෙනවා වෙද මහත්තයා ගොඩාක් දෙයක් මට කරලා තියෙනවා. මේ සෑහෙන්න හොඳයි. ගෙදරත් උඩු ලොකු එළියක් තියෙනවා. අර මැස්ස සොරී එකක් මොකද මගේ ගෙදර මැස්සෙක්වත් හිටියේ නෑ වෙද මහත්තයා. එකපාරට මේ ළඟදී ඉඳලා මේ මැස්ස සොරි කන්න ගත්තා. ඊට පස්සේ මම ඊයේ සේරම අස්පස් කළා ඔක්කොම. අපි දැන් අර අලුත් ගෙදරට ලබන සතියේ යනවා. මේ ඒ හින්දා මේ ගොඩාක් ඊයේ පෙරේදා ඉඳලම මැස්සෝ හිටියා. දැන් ඊයේ ඉඳලා ලොකු එළියක් ඇවිල්ලා තියෙනවා ගෙදරට. දරුවෝ කෑ ගැහුවෙත් නෑ. පොඩි මගේ දරුවත් හොඳට නිදාගත්තා. මේ ඉතින් මෙයා තමයි මේ බලපෑම් කරන්නේ. ඉතින් මට හිතෙනවා මෙයා වෙද මහත්තයාට පේනවා ඇති. මේ ගොඩක් තැන් වලින් කිව්වේ මේ අම්මා නිමේත් කිව්වා මෙයා හැංගෙනවා. ඉතින් වෙද මහත්තයා හොඳට බලන්න කවුද මේ මට මේ පාට් එක දැම්මේ කියලා. දැන් දෙන්නෙත් හොඳ නෙමෙයි අර වෙද මහත්තයා කිව්වා වගේ හස්බන්ඩ් කරපු නීචයක් වෙන්නේ නැති මට බන්ධනය වෙන්නේ නැති. සමහර විට මට මොකද කාටවත් පෙන්වන්න බැරි වෙන්න. මොකද එයා බුදුන් වඳිනවට කැමති වුණේ නැහැ මම. මගේ බුදු පිළිම හිටන් කුඩු කරලා දැම්මා. පොළේ ගැහුවා. මේ ඉතින් මම ගොඩක් පොඩි කාලේ ඉඳලා බුදු ගුණ පැත්තට නැමුච්ච කෙනෙක්. ඉතින් කොහොම හරි මේවා තිබ්බා කියලා කඩාගෙන ආවා. ඒත් එකෙන් වැන්දා කියලා වැඩක් වුණේ නැහැ මට. හරියට ඇඟ රිදෙනවා සෑහෙන්න. අද නම් එහෙම වුණේ දාඩිය දැම්මා සෑහෙන්න. ලොකු ශක්තියක් ආවා වෙද මහත්තයා. මේ ඉතින් ගොඩාක් පින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.